සුන්දර ජපානයේ උසස් අධ්‍යාපනය හදාරලා තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න අපේ රටේ තරුණ තරුණියෝ හීන දකිනවා. ඒත් මතක් කළ යුතුම කාරණාව තමයි උසස් අධ්‍යාපනය හදාරන්න වගේම රැකියාවක් කරන්නත් අනිවාර්යෙන්ම සුදුසුකම තමයි ජපන් භාෂාව හැදෑරීම කියන්නේ. ශ්‍රී ලංකාවේ අනමි ජපන් භාෂා පාසල කියන්නේ ජීවිතේ ගොඩ යන්න හීන දකින එවැනි තරුණ තරුණියන් සඳහාම වෙන් වූ ජපන් භාෂා තක්සලාවක්. අද වෙනකොට විශාල සිසුන් පිරිසක් උසස් අධ්‍යාපනය ලබන්න මේ පාසල හරහා ජපානයේ බලා පිටත්ව ගිහින් තියෙනවා. අද දිනය අනමි ජපන් භාෂා පාසලට විශේෂ දිනයක්. ඒ ඔවුන්ගේ ප්‍රධාන මූලස්ථානය ගම්පහ උඩුකම්පල ප්‍රදේශයේදී අද දවසේදී විවෘත වෙන හින්දා. අප්‍රේල් අබ්බෙන වර්ෂය සඳහා අනමි ජපන් භාෂා පාසල හරහා ජපානයේ බලා පිටත් යන සිසුන් වෙනුවෙන් විශේෂ සුහද හමුවකුත් අද මේ පරිශ්‍රයේදී පැවැත්වෙනවා. අනමි ජපන් භාෂා පාසලේ නිර්මාතෘ ජපානයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලේ සංනාමතානාපති ආසියානු බේස්බෝල් සංගමේ නියෝජ්‍ය විනිසුරු අධ්‍යක්ෂ හා ශ්‍රී ලංකා බේස්බෝල් සංගමේ උපසභාපති සුජීව විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය එච්.ඩී. කරුණරත්න මහතා හා කොළඹ ආනන්ද විද්‍යාලයේ ගරු විදුහල්පති ලාල් දිසානායක මහතා ඇතුළු ආරාධිත පිරිසක්. දෙදහස් 26 අප්‍රේල් අත්දිනවාරය සඳහා අනමි ජපන් භාෂා පාසල හරහා ජපානයේ උසස් අධ්‍යාපනය සඳහා තේරීපත් වූ දරුවන් 26 දෙනෙක් සඳහා වීසා හා එම උසස් අධ්‍යාපන ආයතනවල ලියකියවිලි ප්‍රදානයද මෙම උත්සවයේදී සිදු කෙරුණා.